අයිබෝන් කියලා පිළිගන්න මගේ යාළුවෝ ඔක්කොම මගේ channel එකට like කරන්න, share කරන්න, subscribe කරන්න ඔක්කොම කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අද මම ඔයාලට කියා දෙන්න යන්නේ බොහොම සරල දෙයක්. ඒ වුණාට ගොඩක් අය හරියට කරන්නේ නැතුව වැරදියට කරලා එක එක මරාලා දාගන්න සිද්ධියක්. මේ තියෙන්නේ මොනවද? මේ තියෙන්නේ RAM port motherboard එක ප්‍රධාන අංගයක් තමයි මේ RAM ports. මෙන්න බලන්න අන්න RAM ports. හරිද? RAM එක ගලවලා ගන්න එක ගොඩාක් සරල දෙයක්. හැබැයි මේක බොහොම වැරදියට තමයි අපේ කට්ටිය කරන්නේ. හරිද? වැරදියට කරන්නේ නැතුව හරියට RAM එක ගලවලා ගන්න හැටි තමයි මම පෙන්නන්න යන්නේ. මේ RAM port එක දෙපැත්තේ මෙහෙම lock තියෙනවා. මේ ටින් 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 දැක්කද? මේ lock වලින් තමයි මේ RAM එක නිසි ආකාරයෙන් සවිමත් සවි වෙන්නේ. අර මේ බලන්න බෝඩ් එක දිහා බලන්න. පිරිමැද මැද හුරතල් කරන්න එපා මේ RAM card. මොකද RAM card එක කියන්නේ මේකටත් හානි වෙන්න පුළුවන්. මේකේ මේ මැද්දේ IC තියෙනවා, පොඩි පොඩි කැප් වගේ දේවල් තියෙනවා මේකේ. ඒකින්ද මේකට හානි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේක ගහන්න කලින් මේකේ මේ තියෙන්නේ මේ පින් අල්ල මේවා වින්දනය ලබන්න පාවිච්චි කරන්න එපා. මේ පින් අල්ලන්නේ අතින් අපි. හරිද? මේවා දූවිලි කුණු තිබිලා පස්සේ ඔක්සයිඩ් හැදෙන්න ඒ වගේ මරාල වෙන්න පුළුවන්. තව දෙයක් යාළුවෝ හොඳට මතක තියාගන්න මදර්බෝඩ් එකේ RAM ගලවන්න හරි වෙන මරාල කරන්න හරි ඔය මැෂින් එකට අත දාන්න කලින් පුළුවන් තරම් යකඩයක් අල්ලලා කරලා අර අතේ තියෙන මොකද්ද විද්‍යුතය නැති කරගෙන එතකොට හානි වෙනවා අඩුයි පරිගණකයට අපි මොකද මෙහෙමනේ අල්ලන්නේ. එහෙම අල්ලන්න එපා. ඔගොල්ලෝ මේ කම්පියුටර් එක ගලවන්න කලින් අනිවාර්යෙන් විදුලිය විසන්ධි කරලා ඉන්න ඩෝංගල වැදුනොත් මම නම් වග කියන්නේ අපුලෝල ඇයි. හරිද? අපි දන්නේ නැහැ ගෙදර අපිට විශාල ශබ්දයක් ඇහි. හරිද? ඒකින්ද බොහොම ප්‍රවේශමෙන් යාළුවනේ මේ දේවල් කරන්න ඕනේ. කම්පියුටර් වලින් සාමාන්‍යයෙන් 75%කට වැඩිය no display. ඒ කියන්නේ මදර්බෝඩ් එක රන් වෙනවා මොනිටරේටර් දෙන්නේ නැහැ. ඒ වගේ සිද්ධි වලට ගොඩාක් වෙලාවට මේ RAM එක පොඩ්ඩක් එහෙම වෙලා තියෙන එක හරියට කන්ටැක්ට් වෙන්නේ නැති එක බලපානවා. ඉතින් RAM එක පොඩ්ඩක් ගලවලා ආයි රීසීට් කරාට පස්සේ ඒ ඩිස්ප්ලේ එන එක හරියන වෙලාවල් අපි දැකලා තියෙනවා. බ්‍රෑන්ඩ් නිව් කම්පියුටර් වල මේක නිතර කරන්න වෙන්නේ නැහැ. සෙකන්ඩ් හෑන්ඩ් මැෂින් වලට no display ප්‍රශ්නෙට මේක බොහොම අපිට ගෙදරම කරගන්න පුළුවන් පුංචි විසඳුමක් තමයි. ඉතින් පරිස්සමින් කරන්න, පරිගණකයට හානි වෙන්නේ නැති වෙන්න. දැන් මම ඕගලන්ට පෙන්නන්න යන්නේ නිසි ආකාරයෙන් මේ පවුපූර්වට මේ RAM කාඩ් පද ඇතුල් කරගන්න ආකාරය. ඕගොල්ලෝ අර මේ බලන්න මදර්බෝඩ් එක බලන්න නැවත මෙන්න මේ විදිහට මේ RAM එකේ පින් අල්ලල්ල ආතල් ගන්න. ඒ පිරිමැද බැද ආතල් ගන්නේ නෑ. මේ මැද්දෙන් අල්ලල්ල එහෙම කරන්නේ නෑ. මේව තිබ්බා ගාන්න සෙමින් නිසි ආකාරයෙන් පීඩනය දෙන්න ඕනේ. නිසි ආකාරයෙන් දෙන ගමන් මෙන්න මේ ලොක් දෙක මේව උස්සන්න පුළුවන්. අන්න දැක්කා? ඒ මෙන්න මේව තමයි කරන්නේ. දැක්කනේ? නිසි ආකාරයෙන් RAM එක ගලවලා ගන්න හැටි. හරිද? අන්න දැන් මේක ලොක් වෙලා තියෙන්නේ. මේ ගානට මේක ඇලි ඇවිල්ලා තියෙන්නේ. මේ RAM එක ගලවන්නෙත් මේමයි. මෙන්න මේ ලොක් එක මෙහෙට කරාම අන්න උඩට ආවා. අනිකත් මෙහෙට කරාම අන්න RAM එක නිදාස් වෙලා තියෙන්නේ ලොක් වලින්. දැන් මේක බොහොම සෙමීට මෙන්න මේම ගලවන්න පුළුවන්. දැක්කනේ? මේ RAM එකේ මේ කට්ටයක් තියෙනවා මැද්දේ. හරිද? වැල්ලෙන්න එහෙම්පා මේක අනිත් පැත්තට ගහලා සමහර උන් එනවා RAM එක මේ ගලවලා ගහලා මෙන්න මෙහෙම තියෙන්නේ RAM එක. පැත්තක් උඩ ගිහිල්ලා නිකන් මෙව් එක වගේ. අහවල් එක වගේ. හරිද? මේ කට්ට ගානට සෙට් වෙන්න ඕනේ. මේ කට්ටේ ගානට මේ මදර්බෝඩ් එකේ කට්ටේට සෙට් වෙන්න තමයි ඇතුල් කරන්නේ. බූරුවෙක් වගේ ආග බලාගෙන කරුවලේ එහෙම මෙහෙන් අත දාගෙන බිම දානගාගෙන එහෙම හැමිනෙන්න එපා. හරිද? මේව නිසි ආකාරයෙන් ගාන්න ඕනේ ගාන එක. හරිද? මෙන්න මේ බෑක්ක නිසි ආකාරයෙන් මේව ගානට සුළුවෙන් පීඩනයක් දුන්නාම ඉතින් ගානට බයිනෝ. මේ සරල දේවල්. හැබැයි වැරදියට කරලා බෝඩ් එකට අමුන්නව ගන්න එපා. right? එච්චරයි මම කියන්න මෙතන. ආදරේ ඉතින් මගේ යාළුවන්ට මේ වගේ වටිනා වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු යාළුවනේ. ගිහින් එන්නම් උම්මා